ටිකට් ගන්න ඕන කෑම දෙන්න ඕනේ හැමදේම කරන්න ඕන මම නිකන් KCC එකෙන් ඇඳුම් ගන්නද බලමුනේ හයි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද මම අද යනවා යාළුවෝ 3 දෙනෙක් එක්ක චූටි ට්‍රිප් එකක් ගිහින් එන්න. චූටි කිව්වට ඉතින් චූටිමත් නෑ. චුට්ටක් විතර දොරයි. අපි 4 දෙනත් එක්ක යනවා නුවර ගිහින් එන්න. කාලෙක ඉඳන් යන්න ආසාවෙන් හිටියේ. නමුත් යන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ නිසා ප්ලෑන් එකකින් තොරව හිටපු ගමන් ගියපු ට්‍රිප් එකක් තමයි මේක. යන්න වෙලාවට වැඩ කරන කට්ටියක් එක්ක ඉතින් 8ට එනවා කිව්වා තාමත් නැහැ මම මෙයාට ඉඳන් ඉතින් බලන් ඉන්න වෙනකන් තාම නම් ආවේ නැත 8ට එනවා කියපු කමරට 9ට එන මගේ යාළුවෝ 3 දෙනා ඉතින් මෙයාලා හරියට වෙලාවට වැඩ කරන අය ඉතින් කැම්පස් එක ළඟින් මහනුවර බස් එක නැගලා අපි 4 දෙනත් එක්ක අද යනවා නුවර යන්නේ ඇත්තටම බෝගම්බර බන්ධනාගාරය බලන්න තමයි මං යන්නේ විශේෂයෙන්ම. නමුත් කියන්න දුකයි අපි ගියපු දවසේ බෝගම්බර බන්ධනාගාරේ ෂෝ එකක් තිබුණා මියුසිකල් ෂෝ එකක් වගේ. ඒ නිසා එදා මහජන ප්‍රදර්ශනයේට ඕපන් වෙලා තිබ්බේ නෑ. නමුත් ඉතින් අපි ගියපු ගමන ආපහු හැරෙන්න බෑනේ. අපිට ඒ වගේ ඊටත් වඩා විශේෂ තැනක් තියෙනවා නුවරේ. ඒ හින්දා අපි ගියා මාලිගාව වන්දින්න. එක්ක ආගිය තොරතුරු ටිකක් කතා කර ඉතින් ගමන ගියා. ඔයාලා බලන්න ඇති කෝ අපි දෙන්නත් එක්ක ගියපු අනිත් දෙන්න කියලා. ඒ දෙන්න ඉතින් කපල් එක. අපි දෙන්න යාලා ඩිස්ටර්බ් කරන්නේ නැතුව අපි දෙන්නගේ පාඩුවේ තොරතුරු කතා කර අපි දෙන්න ගියා. මෙයා තමයි කැපිටල් කියන්නේ. අනිත් කෙනා තමයි සිම්පල්. මගේ යාළුවෝ දෙන්නගේ නේම් දෙක අපි ආමන්ත්‍රණය කරන නම් දෙක තමයි ඒ දෙක. අනිත් කෙනා මොනරා. ඉතින් අපි කැම්පස් එකේනේ කැම්පස් එකේ යාළුවන්ගේ කාඩ් වලින් තමයි අපි ඇත්තටම නම් දන්නෙත් නැහැ ගොඩක්. ඒ හින්දා ඉතින් කාඩ් වලින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපි හාහම්පුරා කියලා නුවරින් බැහැගෙන දැන් යනවා ඉතින් බෝගම්බර බන්ධනාගාරය බලන්න. නමුත් ඉතින් මම කලින්ම කිව්වනේ අපිට යන්න ඕනේ නැහැ කියලා බන්ධනාගාරය බලන්න. බන්ධනාගාරේ පොලිම ගොඩක් ඉන්නේ අද එතන ෂෝ එකක් තියෙනවා මියුසිකල් ෂෝ එකක්. ඒ නිසා තමයි ඉතින් මොනා කරන්නද අපි ආපහු හැරිලා ළඟට ගිහින් ආපහු හැරිලා ආවා. ඉතින් ඊට පස්සේ අපි ගිහිල්ලා නුවර වැවරවුමට ඇවිදලා පොඩ්ඩක් අපි ගියා දළදා මාලිගාව වැඳ පුදා ගන්න.
ගිහිල්ලා බුදුන් වැඳලා අපි යනවා දැන් නුවර තියෙන තවත් ලස්සනම තැනකට. ඒ තමයි සහස්වියන. සහස්වියනට යන විශේෂ හේතුව කන්නම නෙවෙයි. නමුත් අපි කැම ජාති මේ වගේ ගොඩාක් අරගෙන කෑවා. කාලා අපි ගියා අච්චාරු කන්න. සහස්වියනේ අච්චාරු පෙරේතයෝ. මම මාරම ආසාවෙන් හිටියේ උතනට යන්න. මේ කොළඹ දියත උයනේ තියෙනවා. නමුත් යන්න හිටියා. යන්න උනේ නැහැ. ඒ නිසා අපි ගියා ඔතනට අච්චාරු බලන්න අද. ඉතින් එක ජාතියෙන් අච්චාරු ජාති 5ක් විතර අරගෙන අපි කාලා රස බලලා අපි ආපහු කොළඹ එන්න පිටත් වුණා. කියන්න ඕනේ සහස්වියනේ අච්චාරු පෙරේතයෝ නම් මරු. මොකද මේ බජට් එකට ෂේප් අපේ බජට් එකට ෂේප්. ඒ වගේම රසයි ගොඩක් රසයි අච්චාරුත් පිරිසිදුයි. ඉතින් නුවර આવොත් නම් සහස්වියනේ අච්චාරු කන්න අමතක කරන්නම එපා. ඉතින් එහෙනම් අතට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම බයි බයි පරිස්සමෙන් සතුටින් ඉන්න.